එහෙම හලා පොඩි තට්ටුවකුත් දාලා බැලුවලු කොස් ගෙඩිය නරක කාලයක් හම්බෙලා තියෙන්නේ. දවස නරක දවසක් වෙලා. ඉතින් ඔන්න යාළුවනේ අදත් ආවා සුපිරි කතාවක් කරන් නින්ද නොයන ගමේ කතාවක් අඟුරු විජේ මාමගේ. පියන් කතාවට. මේකයි කතාව. දවසක් අඟුරු විජේ මාමා ඉතින් දුප්පත් මිනිස්සයා. ඉතින් දවසක් වැඩකට වච්චන්න විදිහක් නැතුව මුකුත් කියන්නේ ගමේ කට්ටිය කතා කරොත් විතරයි ඉතින් ඔය කුලිය වැඩක් කරන එක්කෙනාට එහෙම තමයි ඉතින් වැඩක් සෙට් වෙන්නේ. සාමාන්‍යයෙන් ගමේ වැඩකට අඩ ගැහුවොත් වැඩ තියෙනවා. නැත්නම් ඉතින් වැඩක් නැහැ, කන්නත් නැහැ, සල්ලිත් නැහැ. ඒ වගේ අඟුරු විජේ මාමත් ඒ වගේ මිනිස්සයා. ඉතින් ඔන්න දවසක් ඇත්තටම අතේ සතයක්වත් නැල්ලු. ගෙදර කණ්ඩ විදිහකුත් නැල්ලු මෑන්ට. හරි මවුල් සීන් නරක කාලයක් හම්බෙලා තියෙන්නේ. දවස නරක දවසක් වෙලා. ඉතින් අඟුරු විජේ මාමා කල්පනා කරාලු මේ නරක දවස සුපිරි දවසක් කරගන්නේ කොහොමද කියලා. කල්පනා කරනකොට මෙයාට ඉතින් ආවලු පොඩි අයිඩියා එකක්. ඊට පස්සේ කල්පනා කරාලු එයාව අයිඩියා එකක්වත් හරියන්නේ නැල්ලු. සල්ලි නැතුව කරන්න බැරිලු. ඊට පස්සේ හිත හදාගත්තලු දැන් ගෙදර නිදාගෙන ඉඳලා හරියන්නේත් නැහනේ. ඒ පාර නැගිටලා ඔන්න පොඩ්ඩක් හන්දිය පැත්තට ගියාලු. හන්දිය පැත්තට ගිහිල්ලා පොඩි රවුමක් ගහලා ගෙදර ඇවිල්ලා කෝකටත් කියලා ගියාලු පොඩ්ඩක් වත්ත පැත්තේ පොඩ්ඩක් රවුමක් ගහන්න. හරිද? ඔන්න දැන් වත්තේ ඇවිදගෙන යනකොට අඩේ බලද්දි තියෙනවලු කොස් ගෙඩියක්. එක මේක කොස් ගෙඩියක් ඉතුරු වෙලා තියෙනවලු. අර පොඩි කාලේ ඇපල් ගෙඩියක් ඉතුරු වෙලා තිබිලා ඒක අයිති කාටද කියලා බෙදාගත්ත කතාව හැම නෙමෙයි. හරිද? ඉතින් ඔන්න ඒක කොස් ගෙඩියක් ඉතුරු වෙලා තිබ්බලු. ඊට පස්සේ හිමිහෙට ඉතින් අමාරුවෙන් අතු අල්ලගෙන අර මේ ගේමක් දීලා හිමීට නැග්ගලු ගහ උඩට නැගලා පොඩ්ඩම එහෙම හලා පොඩි තට්ටුවකුත් දාලා බැලුවලු කොස් ගෙඩිය ඉදිලා හැම මුකුත් නැල්ලු. මොතට පැහිලා සුපිරියට තිබුණලු. ඉතින් ඊට පස්සේ හිතාගත්තලු දැන් වැඩේ හරිනේ. දැන් වැඩේ සෙට්නේ. ඉතින් කතන්දරයක් නැහැ. කැඩුවලු කොස් ගෙඩිය. මට සිරි කොස් ගෙඩිය කඩපු ගමන් කොස් ගෙඩිය මේම ඇවිල්ලා වටුණලු. වැටුණා කියන්නේ කෙලින්ම හාවෙගේ ඇඟ උඩටලු. හාවගේ ඇඟ උඩට වැටිලා කොස් ගෙඩිය මෙහෙම පෙරලාගෙන ගිහිල්ලා ගොටුකොළ පාත්තියක් උඩින් මෙහෙම පෙරලාගෙන ගිහිල්ලා අවසානට මේ බිම්මලකට මෙහෙම කොස් ගෙඩිය මෙහෙම හේතු වෙලා කොස් ගෙඩිය නතර වුණාලු. අඟුරු විජේ මාමා බැස්සලු සුපිරිලු දැන් බලද්දි කොස් ගෙඩියක් තියෙනවා, හාවෙක් ඉන්නවා, ගොටුකොළ තියෙනවා, බිම්මලකුත් තියෙනවා. ගෙදර ගෙනල්ලා උයාගෙන සුපිරියට කෑවලු. ඇත්තද බොරුද දන්නේ නැහැ. අඟුරු විජේ මාමාගෙන් තමයි අහලා බලන්න වෙන්නේ. ගිහිල්ලා එන්න ජය වේවා.